මෑත කාලයේ විභාග ශේෂ්ත්‍රය වෙනස් වෙච්ච කාලයක් තමයි කොරෝනා වසංගත කාලය. ඒක මේ විදිහට තාම හදාගන්න බැරි මට්ටමක් තාමත් තියෙන්නේ. එතකොට කොරෝනා කාල වකවානුවේ O level ලියුම් බැච් එක විදිහට කොරෝනා ප්‍රතිඵලයේ දරනකොටම බලපව බැච් එකක් විදිහට 2020 21 හැබැයි O level කරේනේ 2020 O level බැච් එකේ ළමයි කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා වැඩේට අපේ ගොඩාක් කාලයක මාස 3ක් විතර O level ඇදුනා නේ පන්ති කරගන්න බැරුණා මම දන්නේ අවුරුද්දෙන් මාස 3ක් කෙලින් පිටින්ම නිවා ගෙවල් වලට වෙලා ඉන්න තිබ්බා පන්ති මුකුත් කරගන්න විදියක් නැතුව මුල් මාස 3 ඊට පස්සේ රට ඇරිලා ඊට පස්සේ ආයෙ මාසයක් විතර යද්දි ආයෙ රට වැහුවා අපි මේ පන්ති කරා අපි කතා කරමු සුන්දරයි මේ වීඩියෝ එකත් බොහොම සුන්දර වෙයි ඉස්සරහට එනම් සුපුරුදු විදිහට සාමාන්‍ය පටන් ගමු සම්පූර්ණම ඉගෙනගත්ත පාසල සොයිසේගේ මගේ පාසලේ ගෝලේ පන්තිර සම්බන්ධුනේ කොහොමද? මම සම්බන්ධුනේ කියන්නේ මුලින්ම සති දෙකක් වගේ සාමාන්‍ය නිකන් පොඩ්ඩක් ෆ්‍රී සෙමිනාර් එකක් වගේ එකක් තිබ්බා. ඒ කියන්නේ 9 වසරෙන් 10 වසරේ ළමයින්ට විෂය හඳුන්වා දීමක් විෂය මොනවද තියෙන බන්ද කියලා ෆ්‍රී මාසික විතර වැඩපිළිවෙලක් ගියා. ඒ වැඩපිළිවෙලේ අතරතුර තමයි දැනගත්තේ. ඊට පස්සේ මගේ මම හැබැයි සම්බන්ධ වුණේ නැහැ. අතන මම දැනගෙන හිටියේ නෑ ඒක. හැබැයි මගේ යාළුවා වගේ මම නිකන් හැබැයි මගේ යාළුවා ගියපු යාළුවන්ගෙන් ඇහුවා. ඉතින් යාළුවත් යනවා කිව්වා. සහ අනිත් එක තමයි මම ගියපු සෙමිනාර් එකට පොඩ්ඩක් කරලා කතා කරා. එතකොට තමයි මම දැනගත්තේ මේ කොමර්ස් කරනවා කියලා මම සාමාන්‍යයෙන් දන්නවා. මේ අපි අඳුරනවා. ඒකින් තමයි මම සාමාන්‍යයෙන් 10 මුලදී ක්ලාස් ගියේ නෑ. ඒනට ලකුණු එහෙම එච්චර ඉන්නේ يعني තනියෙන් YouTube එකකින් හරි ඉන්නේ පොඩ්ඩක් කරලා බලන්න බැලුවා. ඒ වුණාට ලකුණු නැති වෙනකොට පොඩ්ඩක් අවුල් ගියා. ඒකින්ද බැලුවා යාළුවෙන් ක්ලාසස් මොනවද කියලා. ඊට පස්සේ යාළුවෙක් කිව්වා මම ක්ලාස් එකක් තියෙනවා අයියා කෙනෙක් කරන්නේ. ගිහිල්ලා ඇවිල්ලා බලන්න කියලා. ඊට පස්සේ මම ආවා රෙගුලර් මාර්ගයෙන් තමයි දැනගත්තේ. දේශානි මම නම් 10 වසරේදී ආවේ නෑ මම රැල්ලට ගියා යාළුවොත් එක්ක රැල්ලට ගිහිල්ලා ඊට මේ රැල්ලට ගියා කියන්නේ මේ වැඩිදි ගන්න එපා වැඩිපුර ළමයි සම්බන්ධ වෙනවා එහෙම පන්ති මාලාවට සම්බන්ධ වෙලා ඉතින් තව වැඩි අවබෝධයක් ගන්න පුළුවන් ඊට පස්සේ කොහොම හරි 11 පළවෙනි වාරෙදි වගේ තමයි මම විමුක්ති සර් ගාවට ආවේ එහෙම පන්තියේ එද්දි තිවිසි ලකුණු තත්වය වෙන ලකුණු කියන්නේ නැහැ මුලින් ඉඳන් 10 සම්බන්ධුනේ අසි මම අර කිව්වාගේ මුලදී ක්ලාස් එකකට ගිහින් නැති හින්දා ලකුණු ටිකක් අඩු වෙලා තිබ්බේ කොහොම හරි මට මතක විදිහට 50 ගණන් වගේ තමයි තිබ්බේ ඊට පස්සේ තමයි ක්ලාස් එකට සම්බන්ධ වුනේ දේශන මට නම් 10 අන්තිම වාර වෙද්දි තිබ්බ ලකුණු 38ක් ඒ කියන්නේ 11 වසර මුල තමයි හම්බ වෙන්නේ අර අපි එක වීඩියෝ එකක් කතා කරා අචිනි කියලා මම කිව්වා මේ වීඩියෝ එකේ ගියා මේ ලොකු අම්මගේ දුව සම්බන්ධව මේ ලොකු අම්මගේ දුව නිකන් 11 මුල තමයි හම්බ වෙන්නේ අම්මවට කතා කරේ විමුක්ති පුතේ එන්නේ එමය මේකේ උඩ දාලා දියම් මොමයි කියලා. ඒ කියන්නේ අපි මේ බොහොම අඳුරනවා අපි බොහොම ළඟින් ආශ්‍රය කරගෙන ටියුෂන් ජීවිතයේ දෙවෙනි බැච් එක විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මේගොල්ලෝගේ බැච් එක 2019 ඊට පස්සේ මේගොල්ලෝගේ බැච් එක ටියුෂන් ජීවිතය කිවි ගුරුවරයෙක් විදිහට අමතර කලින් අවුරුද්දේ පන්ති කරාට හරියට දැනගත්ත දෙවෙනි බැච් එක තමයි මේ. අපේ බැච් එකේ හිටිය මම හිතන්නේ ළමයි 60කට 70කට ආසන්න ප්‍රමාණයක් කියවලු ඉවුවා. ගොඩාක් මැද්දේ සම්බන්ධ වුණා. ගොඩාක් ලොකු ප්‍රමාණයක් ආවා. හරි. පන්තියට පැමිණිච්ච මුල්ම දවසේ මොකද හිතුනේ? පන්තියට මුල්ම දවසේ හිටියේ මම තමයි පළවෙනි ළමයා. පන්ති පටන් ගත්ත වගේනේ 10 වසර සුසිප්මා ආයතනයේ 10 වසර පටන් ගත්ත පළවෙනි දවසේ. මොගේ මෙයාගේ යාළුවෝ ඔක්කොම ටික හිටියේ අපේ සොයිසපුර පන්තියේ. මෙයා විතරයි හරියට ආවේ. එකපොල් මෙයාගෙන් පන්තිය පටන් ගත්තේ මොගෙන් පන්තිය පටන් ගත්තා. ඊට පස්සේ අපි හිරිමිට ආවනේ ඉස්සරහට. ගොඩක් කටි ඉතින් මම හිතන්නේ මම පළවෙනි දවස්වල මම විතරයි හිටියේ. ඒක නිකන් පොඩ්ඩක් නිකන් මම පොඩ්ඩක් බය වුණා. ඒතර කිව්වොත් මේ ඉතින් සාමාන්‍යයෙන් දන්නුනාට මේ කැන්සර් එක ගොඩාක් වන්නකොට කොහොමද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් බයෙන් හිටියේ.
පන්තිට වෙලාවේ නම් හැබැයි මට පොඩ්ඩක් අර ගොඩක් හොඳට වැඩ කරන්න පුළුවන් ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන් කියලා අපි හිතුණා. ඉතින් ඒක හින්දා තමයි මේ අන්තිම වෙනකම්ම සාකච්ඡා කරලා මිස් කරේ නෑ. ඊට පස්සේ දිගටම ආවා. හරි. පළවෙනි දවසේ ඉස්සර මම يعني ක්ලාස් එකේ දැනගත්ත යාළුවාගෙන් උඩ යාළුවා කිව්වේ මට 3ට ක්ලාස් එක 4ට තියෙනවා කියලා. නෑ 4ට තියෙනවා කියලා කිව්වේ. ආයි 3ට මොහොරි පරක් වෙලා තමයි ක්ලාස් එකට ආවේ. සර් දන්නේ නෑ මේ ඉන්නේ මුගේ යාළුවා මට කිව්වා අද අලුත් ළමයෙක් කෙනෙක් කොල්ලෙක් කියලා මම අපි පන්ති සාමාන්‍ය පේපරේ ගිහලා පාඩම කරන්නේ නෑ. ඒ භාගයක් පරක් වුණා නෑ පැයක් විතර පරක් වුණා ඒත් නෑ ඩයල් එක ගෙනම යාළුවා අනිවාර්යයෙන් සාදෙනවා කිව්වා මේ එනවා කියන්නේ ඉතියා මොකද අන්තිමේදී එක පාට පන්තියේ දොර අරගෙන කික් දුවනවා මම බැලුවා එතකොට මෝ පන්තියේ බාපි විනාඩි 45ක් පැයක් විතර ගිහිල්ලා තමයි මෝ පන්තියේ ආවේ ඉදා පරක් වෙලා. එතකොට එදා සාමාන්‍යයෙන් මට අර ඉස්සර කියලා දෙන විදිහ ටිකක් සරපරශ විදියට කියලා දෙන හින්දා පොඩ්ඩක් බයක් හිතුණා. සරයිද කියලා හැබැයි පස්සේ කාලයක් යනකොට තමයි තේරෙන්නේ මේක හොඳ ක්ලාස් එකක් වගේ තේරෙනවා. හොඳට කියලා දෙන නිසා පොඩ්ඩක් මුලගේ දේශානි මට නම් මේ වෙනස ගොඩක් තේරුණා. මොකද මම මුලින්ම ගිහින් ක්ලාස් එකේ කියන්නේ ගොඩක් කට්ටිය හිටියා. මට අර සර්ගෙන් ප්‍රශ්නයක් අහන්නත් මට බයයි. මට එහෙම හරි බයයි. හැබැයි විමුක්ති සර් ගාවට ආවට පස්සේ එහෙම බයක් නැහැ. උගන්වන විදියේ ඉඳන්ම දැන් හැමදේම තේරෙන්නේ නැත්තම් මොකක් හරි ළඟට ඇවිත් හරි කියලා දෙන්න. ඒකට කිසි බයක් හිතෙන්නේ නැහැ. ඕන දෙයක් ඕපන් කියන්න පුළුවන්, ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැමදේම තේරෙන විදියටම කියලා දෙනවා. අර ළඟ ඉඳන් අර ඒක තමයි මට ඕනේ. මොකද මට ඒක අදින්න මට ගණන් බෑ. බෑ කියන්නේ මට හරි අමාරුයි. මම ආසම නැති සබ්ජෙක්ට් එකක් තමයි ගණන් කියන්නේ. මම ගණන් වලට බයයි. ඒ නිසා තමයි මේ මට අර අහලා කරන්න ඕනේ. නැත්තම් මට බෑ. මට තනියෙන් කොහොමද බෑ. මේ විමුක්ති සර්ගෙන් අහහා කරන්න පුළුවන් වෙච්ච එක මට ඒක ගොඩක් දැනුණා. ඒ කියන්නේ අර ළඟම ඉඳන් අර එහෙම කියලා දෙද්දි හොඳටම තේරුණා. කියන්නේ අපි අතර ලොකු දුරස්ථභාවයක් තිබ්බේ නැහැ. බොහොම සහෝදරයෝ රංගිනා මල්ලා යන්නේ අපි ඒ විදිහට පන්තියේ ගිහින් ඒකලත් එක තමයි නේද ගොඩක් කරන්නේ. යම් කොහොම ඉස්සර සුන්දර කතාවක් තියෙනවා. හරි. ඔයාලට දැනෙන විදිහට පන්තිය තුල අපි මොනවද කළේ? ගොඩක් දේවල් කරා. ඇත්තටම කිව්වොත් එහෙම දැන් පළවෙනි පාඩම් වල පවා දැන් සාමාන්‍යයෙන් අදාළ අපිට 10 වසරේදී එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. 11 වසරේ තමයි අර කොරෝනා පැන්ඩමික් එක ආවේ. ඉතින් අර 10 වසරේදී එහෙම අර දෙන ඒ කියන්නේ ෆස්ට් ටර්ම් එකට දෙන්න දීලා තියෙන පාඩම් කලින් ඇත්තටම කිව්වොත් අපි මාර්ක්මන්ට් කියන්නේ සිලබස් එක ඉතාමත් පැහැදිලිව සහ නිරවුල්ව ඒක කරා. ඒක ඇත්තටම ගොඩක් වැදගත් වුණා. අනිත් එක තමයි ඉස්කෝලේදී ගියාට පස්සේ බබා ඉස්කෝලේදීත් අපි දැන් පන්ති යනවා කියලා ඒක හිතියේ නෑ. අපි ඒ හැම දෙයක්ම සර් කියලා දුන්න විදිහටම අපි මේ ඉස්කෝලේ ගිහිල්ලා ඒ විදිහටම ඒ වැඩ ටික කරා. ඒක තමයි මේ ඉතින් ගොඩක් ඒ කියන්නේ අපි ගොඩක් වැඩ කරා. අතරම සාමාන්‍යයෙන් මේ පේපර්ස් එහෙම ඊට අමතරව හැමදාම ක්ලාස් එකට ආවට පස්සේ ටියුෂන් ජීවිතේ මම මට මතක විදිහට වැඩිම වෙලාවක් අපි අත රෑ වෙනකම්ම පන්තියේ තිබ්බි මුල එකමාර වගේ නිකන් ගියානේ. නයිට් ක්ලාස් එකේ මේගොල්ලෝන්ගේ ළමයිගෙත් ළමයි 40ක් ඔක්කොම ටික කරන්නේ ආවේ ඔක්කොම ආයතන ඔක්කොම ටික බොරුබණ එකේ ඇරෙන්න මේ අනිත් ආයතන සුසිප් මේකේ මිෂන් එකේ දෙකොල්ලම එකට ආවේ සාමාන්‍ය රෑ එකමාර වගේ නිකන් අපි පේපර්ස් දියානේ සාකච්ඡා කරලා නිදිමතා හැබැයි ඇදුනා. ඔව් නිදිමත මම පළවෙනි දවසේ නිකන් නෑ වෙලාව 1 2 කරානේ මම අවුලක් තිබ්බේ නෑ. ඉතින් එහෙම රෑ වෙනකම් අපි වැඩ කරා පේපර්ස් කරානේ. අර කිව්වා වගේ 10 වසරේ මුල මට මගේ අනුසකේ තියරි ටික ඒක මම ආවේ 10 වසරේ අන්තිම 11 මුල වගේ තමයි. එතකොට අර මුල් පාඩම් ටික එහෙම ලොකුට වෙන්නේ නැහැ මට. කොහොම හරි මට අවිනිශ්චිත කිරීම එහෙම පොඩක් අමාරුයි. එතකොට මොනවාරි සෙමිනාර්ස් එකක් තිබුණා. ඒ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මුල් පාඩම් ටික කරන්නත් අර පස්සේ කරා ඇනුලට එහෙම වෙනම දාලා මම ආවා. ඒ ටිකෙන් කොහොම හරි අල්ලගත්තා. ප්‍රශ්නයක් නෑ ඉතින් අන්තිමට ගමන් හිටියා. දේශානි මාන්තියේ දැන් ගොඩක් දේවල් කරා. මොකද ගොඩක්ම පේපර්ස් එහෙම කරා. පේපර්ස් එහෙම නම් කියන්නේ හැම ප්‍රශ්නයක්ම වගේ ආයි මතක හිටින්නම තිබ්බා. උත්තර ලිව්වා ආයි ලිව්වා. දැන් එකම වුණත් ආයි ලිව්වා. ඔය දැන් නයිට් ක්ලාස් එකේදී එහෙම ගණන් හැදුවා යටි වෙන්න. ගණන්
එපා කියන මතේ නෙමෙයි දැන් ඊට පස්සේ ගණන් වලට ආසයි. අර හදන්න ආසයි. එහෙම කරා. ඒකට ඇත්තටම කිව්වොත් ගණන් වලට මට ආසාව ඇති වුණේ මේ ක්ලාස් එකේ. නැත්නම් මට ගණන් පේන්න බෑ. මම ආසව නැති එක. මේ අර හදලා ආයි ප්‍රශ්න ලියලා. තියරිත් එහෙමයි. තියරිත් අතෑරියේ නෑ. තියරිත් අර මුලින්දම ආයි කරනවා. අර කරපුවම ආයි කරනවා. අර එතකොට ඒක අමතක වෙන්නේ නෑ. මතක හිටිනවා. ඒ කියන්නේ මේ කොරෝනා වලට මොනද දුන්න පළවෙනි බැච් එකේ අපිට මාස 3ක් විතර මිස් වුණා 11 වසර මුලින්ම කිසිම මේවක් නැතුව රට ගහුවන එකපාරේ. ඒකට මේ මාස 3ම අපිට කිසිම එකක් කරන්න බැරි වුණා. ඊට පස්සේ ආයේ රට ඇරලා ආයේ මාස දෙකක් තියෙනවා ඔක්තෝබර් 1 වෙනිදා 8 සෙමින එකක් තිබී සෙමිනාර් කරේ ක්ලාස් එකක් තිබිලා ඊළඟ දවස් ආයෙ රට වැහුවා. හැබැයි දෙවෙනි පාර රට වැහුවට පස්සේ අපි අධ්‍යාපනය නැවැත්තුවේ නේ. අපි කරන් ගියා ජනිස්ලා ගෙදර අපි වෙනම කරා එකත් නෑ. අපි නම් මේ වාන්දරේනකම් පන්ති කරලා කට්ටිය වැච් ගහලා කැරම් ගහලා එන එහෙම ගියේ එහෙම කෙනෙක්. අධ්‍යාපනයේ මුල් තැන දුන්නා. මම දැන් අපි 2 වගේ වෙනකම් පන්ති කරලා ඊට පස්සේ තමයි මේව කරගත්තේ. උඹලා තිබ්බේ කෙල්ලෝ ටික වෙනම මේව කරගත්තා. එහෙම ගියේ රවිශලා ගෙදර තිබ්බේ. එතකොට වෙන වෙනම කියන්නේ කරන්න දෙයක් නැහැ. වෙලාව වෙන් කරගෙන කොරෝනා කාලේ බුලංගිදී වෙලාව වෙන් කරගෙන ගොඩ දාන්න ඕන නිසා එහෙමත් පන්ති කරා. මේ හොරෙන් මේව අපි එහෙමත් වැඩ කරා ඒ කොරෝනා කාලේ. පන්තිය තුල කරපු දේවල් විභාගයට ආවාද නොකරපු කොටස් වලින් විභාගයට ආවාද? O level term test දෙක අදාළ. අපි කරපු දේවල් වල බිඩින් එක්සෑම් එකේ මොනවා එලා තිබ්බාද? නෑ. ඇත්තටම කිව්වොත් එහෙම නැහැ. ඉතින් අර මේ සමහරක් වෙලාවට අපිට අයියෝ දැන් ෂෝරේට තමයි සමහරකට උත්තර ලියන්න තියෙන්නේ. හැබැයි අර නිකන් අර ප්‍රශ්න දෙකක් අතහැරලා අපලියනකොට සමහරක් වෙලාවට අපි ෆුල් පේපර් එකම සමහරක් වෙලාවට ලියලා එනවා. ඉතින් ඒකින්ද තමයි මේ දිගටම ඉතින් සිලබස් එකට අදාළ අර පේපර් එක දැක්ක ගමන් නිකන් ඉඳා යනවා. මේව තියෙන කියලා හිතාගෙන ලියයි ටර්ම් ටෙස්ට් වලයි විභාග පොල් විභාගයේ දෙකේම වෙනසක් නැහැ. කරපුවම තමයි ආවේ. පේපරේ දැක්කහම ඇත්තටම සතුටුයි. ඉතින් අර කරපුවම දකින්නකොට අර අපි පේපර්ස් කරලා ඒවයි තියෙන ප්‍රශ්නත් සමහර ඒ වගේ මේවත් තියෙනවා. පොලිටිකක් තියෙනවා ඕලෙවල් වලදී අර අපේ අර සාමාන්‍ය කලාතුරකින් අහන කැලලක අහලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකින්ද අර බැලන්ස් නැහැ. අනිත් ලකුණු ඔක්කොම තියෙනවා. අර ඒක හැබැයි ක්ලාස් එක කරලා තියෙනවා. ඒක මගේ වැරද්ද. හැබැයි ඒක ප්‍රතිඵලයේ ප්‍රශ්නයක් නෙන්නේ නෑ. අනිත් ඒකේ ලකුණු මම හිතන්නේ පොඩි ගානක් නෙමෙයි. අනිත් ලකුණු ඔක්කොම ෂුවර් ඒ ගාන. කොහොමවත් අපි ගණන් ගොඩක් 100කට වඩා හදලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ අපිට. ඒජා ක්ලාස් එකේ කරපු පේපර්ස් වල එහෙම ওই තියරි එහෙම කොටස් එහෙම පිටින්ම වගේ තිබ්බා. ඔය හැම එකටම හැම පේපර් එකකටම දැන් මිස්ලාට ලකුණු නොදීන්න බෑ. ඒ කියන්නේ හරිම උත්තරේ ඒ විදිහටම තියෙනවා. තර්ක කරන්න ලකුණු නොදීන්න බෑ. මොකක් හරි වැරද්දක් තිබ්බත් අපිටත් තියෙනවා මේ කන්ෆිඩන්ට් එක මිස්ටර් කෙලින්ම කියන්නේ මිස් මෙහෙමයි කියලා මම ඇති වෙන්න තර්ක කරනවා. මේ මොකක් හරි තිබ්බොත් දැන් මිස්ටර් ලකුණු නොදීන්න බෑ. ඒ වගේ දෙයක් තිබ්බොත් මිස් ලකුණු දෙනවා. ඒ කියන්නේ තිබ්බ හැමදේම මේ විදිහටම තිබ්බා. ඒ නොතිබ්බ දෙයක් කියලා එහෙම දෙයක් තිබ්බේ නැහැ. ඔය දැන් ලාබලාප මිනුම් මෙහෙම මන්න රවිෂත් එක්ක තරගෙටමයි හැදුවේ. මට රවිෂ මට ඕනේ උනේ රවිෂට කලින් කොහොම හරි ඒක බැලන්ස් කරන්න. මට ඒ තරගෙ තිබ්බා. ඒ කියන්නේ දැන් තරහක් නෙමෙයි. ඔව් ආසාවක් මේ වැඩ ඉක්මනට ගාන ඉවර කරන්න නේ. අපි සෙට් එකම එහෙමයි. අපි මා කියන්නේ අපි ඔක්කොම යාළුවෝ. හැබැයි අපි අතර ගානක් හදනකොට අපි හැමෝම තරගෙට වැඩ කරනවා. ඒ කියන්නේ මේක පන්ති ඇතුලේ මේක මරාගෙන ඉල්ල නෙමෙයි. අර උඹට පුළුවන් මාත් හදනවා මාත් කරනවා ඒ වෙලාවේ අර එහෙම මානු සෝදව හිටියේ කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නේ බිස්කට් එකක් හම්බුනා බෙදාගෙන ආලා අපි එහෙම මාර සෝදශීලකේ පේන්ටිය නේ යාගෙන කට්ටිය එහෙම ගියේ. අර ටයිම් තියාගෙන හදනවා ෂණිකව කියන කරනවා අර එහෙම. ඒක ළමයින්ගේ මම හිතනවා ඒ තරංගයේ තියෙන ඕන ළමයින් තුල. එතකොට අපි දෙයක් කරන්න මොටිවේට් කරනවා. අනිවාර්යෙන් මේක කොට දානවා. කියන්නේ හරි මම අද අනිවාර්යෙන් වරුට කලින් ගාන හදනවා මගේ යාළුවෝ කලින් හදන එතකොට එයා ගෙදර ඉඳන් පාඩම් කරනවා වැඩ කරන්න පෙළඹෙනවා. ඒක මම වැරද්දක් විදිහට දකින්නේ නැහැ. ඒකෙන් ගොඩක් ඉස්සරහට යන්න පෙළඹෙන ළමයි අනිවාර්යයෙන්ම මොටිවේට් වෙනවා තමන්ගේ ඉදිරි අනාගතය හදාගන්න විභාගෙට මුහුණ දෙන්නේ. ඒක.
ඊට පස්සේ සුන්දරම් ප්‍රශ්න දෙන්නේ ඉතින් මගෙන් ගුටි කාලා තියෙනවද වෙනම අහලා තියෙනවද? ඒකින් නම් ගුටි කාලා නැහැ. ඒ කියන්නේ හැමදාම දෙන කාට පොඩි ප්‍රශ්න ඉස්සරහට ගත්තේ නේ. ඒකේ ඉතින් මොන එකක් දෙකක් සාමාන්‍යයෙන් වරදිනවා කලාතුරකින්. ඒකට නම් ඉතින් කනවා අම්බාණේකට. එතකොට ඒ ටික විතරයි. සහ අනිත් එක තමයි මාසෙකට ඕනනම් දෙපාරක් තුන් පාරක් වගේ ඒ වගේම තමයි කන්නේ. හැමදාම දෙන ගණන් නම් ගන්නවා හැමදාම. ඒ කියන්නේ මේකේ වෙනසක් තියෙන්නේ මුන් මොලේදම් ආපු හින්දා මේ මොලේදම් හරියට වැටි කරා අල්ලන් ගියා. එතකොට අර මොලේදම් බේසික් මොලේදම් හරියට වැටලා තියෙන හින්දා එහෙම ලොකුවට කුටි ගන්න ඕනේ නැහැ. ඒකයි තියෙන වෙනස තියෙන්නේ. දැන් අනිත් වීඩියෝස් වල කතා වුණා වගේ අර ළමයි ගොඩක් මැද්දෙන් සම්බන්ධ වුණාම නම් එහෙම අර මොලේ ඉඳන්ම හරියට එලිවැට කරොත් ගහන්න ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම අවශ්‍යතාවයක් ඉන්නේ මොලේ ඉඳන්ම හරියට වැටි කරොත් ගොඩ දාගෙන ගෙනීම ගුටි ගන්න ඕන આવුත් නැහැ. හැබැයි ගුටි කෑගේ දේත් හැමදාම බැලුවක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කොහොමත් එකයි. හරි ගුටි කාලා දිනන මාතර කිව්වාගේ අර මුල් කරන පේපරේ ප්‍රශ්න ඉස්සර ඒකෙදි ගොඩක් වෙලා ගුටි කනවා කොහොමද කිස්තන් තිබුණේ ගහනවා. ඒ වගේ තමයි ඉතින් මාත් එහෙම ලොකුවටම ගුටි ගහන්නේ නැහැ. කාලා තියෙනවා ඒ වුණාට ඉස්සරහට යන්න යන තව ප්‍රමාණي අඩු වෙනා නිසා කෙඩි උන්නේ නැහැ කවදාවත් නේ. දේශානි ඔල නම් කාලා දෙනවා මම. අර පළවෙනිම අර කිව්වා වගේ පළවෙනියට මාට දෙන්න පේපර් එකක් වගේ ප්‍රශ්න 20. ඒක ඉතින් මම දැන් මුල් ටික දන්නෙම නැහැ. මම ඇදදී වගේ ආපු නිසා අර මුල් ටික දන්නේ නැති නිසා හැමදාම මේ ටික හිස්සොත් මේ ඒ ටික හිස් නිසා දැන් අනිවාර්යෙන් ගහනවා. අපිට නම් ගහනවා. ඒක නේ කියලා වැඩක් නැහැ. ගහන්න මේ වෙලාවට නැත්තම් අඩුම ගන්න මොකක් හරි හොයන්නේ ගහනවා. ඒක හිස් හැබැයි දවස් යන්න දැන් හැමදාම කුටි ගන්නත් බෑනේ. අනික මම ගවිටත් එක තරගෙටත් ගියා කුටි ගන්න බෑ. මම ගෙදර ගිහින් හැමදාම පාඩම් කරා. කලින් ඒ කියන්නේ කලින් මොනවා හරි තියලා තියෙනවා නම් ඒවත් බලාගත්තා. කලින් මේ සර් දීලා තිබ්බනේ. ඒ කියන්නේ ටියුට් එහෙම ආයෙ දීලා තිබ්බා. ඒවත් මම බලාගත්තා. ඊට පස්සේ පස්සට යන්න එහෙම ඒ කියන්නේ ලියන්නේ නැති ඒවා හිස් දැන් නෑ. ඔක්කොම වගේ ලිව්වා. ඊට පස්සේ පස්සට යන්න එහෙම කුටි කන එක අඩු වුණා. බොහොම අඩු වුණා. ඒ කියන්නේ අර ළමයින්ව මොටිවේට් කළේ මුම්ම කියනවානේ තමන් වැඩ කරන්න පිළිගන්නවා යන්නේ ඒක තමයි හැදෙන්න ඕනේ. අපි හදන්න ඕනේ ගුරුවරයෙක් විදියට ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒක මගේ විදිහට ආපු එකක්. ඒකෙන් ළමයි මොටිවේට් වෙලා මුන්ගේ වැඩ ටික ගන්න කරගෙන යන එක තමයි පන්තියක් තුළ මම හිතන්නේ කෙරෙන්න ඕන ප්‍රධානම දේ. බැලුම් ආපු කුටි කාපකේ ප්‍රතිඵලයක් තියෙනවද? ඒක ප්‍රයෝජනවත් වුණාද? ප්‍රතිඵලයක් තියෙනවා. මේ අර බෑන්නට පස්සේ මට පොඩ්ඩක් හිතෙනවා මම මේක කර හොඳ වෙලාවට මට බෑන්නේ නැත්තම් මම මේ ගොඩේ කරනවා නේද කියලා. ඒ වෙලාවට හිතෙනවා. පස්සේ තමයි අපිට ඇත්තටම මේක තේරෙන්නේ. මේ ඉතින් ඇත්තම කිව්වා වගේ අර මේ ප්‍රතිඵලයක් ආවට පස්සේ ප්‍රතිඵලය ආවට පස්සේ තමයි තේරෙන්නේ. මොකද අපි කොරෝනා කාලේ ආවට පස්සේ අපි මේ දැන් මාස ගණන් ඉතින් අපි ක්ලාස් කරන්න හම්බුනේ නැහැ. මුල් මාසෙම කොහොමද කරන්න බැහැ. කිසිම පාසලක් තිබ්බේ නැහැ. ඒ වගේ වෙලාවකදී සර්කියු කලබල වෙන්න එපා. කොහොම මේ හොඳට කරගන්න පුළුවන් කියලා තමයි සර් කිව්වේ. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි කලබල නැතුව සර්ව විශ්වාස කරලා තමයි හිටියේ. ඉතින් අද සර් විශ්වාස කරලා තියෙන ප්‍රතිඵලය තියෙනවා. කුටි කාපුවේ ප්‍රතිඵල කණ්ඩායම් තියෙනවා. මොකද දැන් අද වැරදුනේ ඒවා ලබන සතියේ එනකොට වරද්දන්නේ නැහැ. මොකද කලින් දවසේ කුටි කාපුවේක මතක තියෙනවා, බැලුම් කාපුවේක මතක තියෙනවා. එතකොට මම කියන්නේ ඒක තරහක් නැහැ කුටි කාපුවා කියලා. මොකද ඒකම වැරද්ද අපවහපුව වෙන එක නවතිනවා කියලා මම හිතනවා. මොකද අර මතක තියෙනවා ඊටත් වඩා බැලුම් ගැහුවාම අර පන්ති ඉස්සරහා නේද ලියන්න බයට අරක හදාගෙන ඉන්නේ ලබන සතිය වෙනකොට අනිවාර්යෙන් කුටි කාලා දිනවා ඒක හදාගෙන තියෙනවා. දේශානි ඉවගේ අර දැන් ගුටි කාප් එකේ හොඳම ප්‍රයෝජනය කියන්නේ ගුටි කෑවට පස්සේ ආයෙ ඒක අමතක වෙන්නේ නැහැ. ප්‍රශ්නයකට ගුටි කෑවට පස්සේ ආයෙ ජීවිතේට ඒක අමතක වෙන්නේ නැහැ. ඒක මතක තියෙනවා. ඒ වගේ ගුටි කාලක් තියෙනවා. ආයි බයිනවා. අර කිව්වා වගේ බයිනවා. බැලලා දැන් ඊළඟ දවසේ බැලුම් ගන්න බෑනේ. ඒ නිසා මේ කොහොම හරි දැන් ගුටි කාපු එකට අර නිකන් දැන් ඒකට හරියට මම කොහොම හරි වැඩේ කරලා පෙන්නනවා වගේ ඊළඟ දවසේ ආයි ගුටි ගන්න නැතුව කොහොම හරි ප්‍රතිඵලය කියන්නේ අර ඒකේ ගහපු එකේම ආයි ගුටි ගන්න බයක් තියෙනවා. දැන් හැමෝම කලින් වරද්දගත්තේ ඒකටම ආයි ගුටි ගන්න බෑ කොහොමද තමයි නෑ. එතකොට ඉවරයි. ඒ නිසා මේ එහෙම ගුටි ගන්න නෑ. ඇත්තටම ඒක නම් ඇත්තටම මම නම් කියන්නේ ගහපු එක හොඳයි
ඒ කියන්නේ මෙහෙමයි නේ කාඩර් මේක බලද්දි දෙන්න පුළුවන් අපි ගුටි කානේ ගුටි දෙන එක ගුටි කන්නේ හයිලයිට් වෙන්නේ මේක ළමයින්ව හිංසනයටපත් කරනවා කියලා. එහෙම මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා කියන්න පුළුවන් මම දන්න විදිහට අපි hina වෙවි ගුටි කන්නේ නේ දැනුම් ගන්න hina වෙවි කාට කඩන්නේ මේ දෙමාපියන් කිව්වාගේ කවුරු අම්මා කියන්නේ යාවතේ යන්නේ තව ගහන්න කියනවා නිසා කායින. ආන්නේ ඒ දෙමාපිය විශ්වාසය තිබ්බා පන්තිය තුළ වැඩේ වෙනවා අර විශේෂම කිව්වාගේ මාස 3 ගොඩක් මැසේජ් දාලා අවස අපි මොකද කරන්නේ මොකද නෑ කලබල වෙන්න එපා අපි යම් ඉස්සරහට මේක කරලා ඊට පස්සේ බලමු කියලා මේක මුංගි කැපීම තිබ්බා රෑලි වෙනකම් පන්තිය කරා මුන් එහෙම අන්තිමේදී දවල් පරහේ ආවේ මේ ප්‍රින්ස්ටන් එකේ ආවේ දෙකට තුනට ක්ලාස් එක පටන් අරගෙන ඊට පස්සේ රෑ එකමාර වෙනකම් එක දිගට ඇද්දා අපි පන්තියනේ. ඉතින් එහෙම මේවත් තිබ්බේ මුන් එහෙම සෙනසුරාදා උදේ කීයද 7ද 8ද 8 ඉඳන් 12ද 1ද අපි 12 කිව්වට 12ට කවදාවත් ඉවර වෙන්නේ අපි එකයි කාලා වගේ වෙන්නේ. ඊට පස්සේ මුන් ආයේ සෙනසුරාදා රෑම ආයේ 8:00 වෙනවා නයිට් ක්ලාස් එකට එකමයි. එහෙම වැඩ කරා. පැය ගාණක් එක දෙකකින් කාටද දැන් බෝරින් තිබ්බනේ පන්තියේ වැඩි වෙලාවක් වැඩ කරනවා නේ සමහර විශේෂයෙන්ම දෙන්නේ මේක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මෑත කාලේ මං කියන්නේ සමහර පන්තිවල ඔය විදිහට වෙලාව වැඩි කරලා වැඩ කරද්දි සමහරක් ළමයි මට කියන සර් වෙලාව වැඩිනේ ඉන්න බෑ ළමයින්ගේ මේ හැබැයි මං දන්නේ මේ මොකද වෙනස කියලා මුන් එහෙම බොහොම ආසාවෙන් හිටියා සමහර ළමයි කියනවා සර් මෙච්චර වෙලාවක් වැඩිනේ ඉතින් අපිට වෙලාව මට නම් තේරුන්නේ නැහැ පන්ති වැඩ කරලා පැය ගාන යනවා ටට්ටක් ගාලා ඒක එහෙමයි ඒක දැන් මට හිතා ගන්න බෑ ඉතින් එහෙම වැඩ කරා අපිනේ හරි ඕලෙවල් ප්‍රතිඵලයේ කොහොමද ඒ ගැන සතුටුයිද ඒකක් කොමර්ස් වලට A9ක් ඒ කියන්නේ නැහැ මට තිබ්බේ A4යි B1යි C4යි කොමර්ස් වලට ඒක. ඒ කියන්නේ ලකුණු 38 ඊටපු කෙල්ල අවුරුද්දක් වගේ කාලයක් තුළ ඒකක් ලොකු මහන්සියක් වුණා වැඩ කරා අමාරු ප්‍රශ්න ඇහුවා අරක මේක මම නිදහස් වෙලාවක් නම් මම අනිවාර්යෙන් කියලා දෙන්න දැන්ට මම මේ දේ කරනවා ඉතින් එහෙම මේ වෙච්ච එකක් මගේ විතරක් නෙමෙයි මුන්ගේ 100%ක්ම දායකත්වයේ තිබ්බ ප්‍රතිඵලය හදාගන්න ඉතින් හින්ද එහෙම ආපු ගමන ඊට පස්සේ මේ හැමදේම ගැන ඔයාලට මොකද හිතෙන්නේ අපි ඒ ආපු ගමන් මග කොරෝනා කාලේ O level ප්‍රතිඵල ගැන මොකද හිතෙන්නේ ඒකයි වාහනේ මුන් එක්කම බස් එකේ අපි ආවේ ඔක්කොම එකට නේ ඔක්කොම එකට බස් එකේ රයිස් ගන්න සර් අනිත් කඩේ රයිස් අරගෙන එතනින් කාලි කර වෙලා තමයි කෙලින් පන්තියට යන්නේ හැබැයි කොයි වෙලාවක විතරක්වත් අර ඈනුමක්වත් දේසින් යන්නේ නැහැ මොකද අපි ෆුල් ඇටෙන්ෂන් එක දීලා තියෙන්නේ වැඩවලට වැඩේම ගියා අම්මලා වැඩනේ තේ හදාගෙන බිස්කට් නේ අම්මා මොනවාද කන්න බන්න නම් ඇවිත් ඒ වඩාත් ඉන්නේ හොඳට කාලා විලා පන්ති කරා ඒ දවස්වල තේ අම්බාන කියන්නේ ලොකුම කියන්නේ අපි ඔය නයිට් ක්ලාස් එක පාන්දර එකමාර යන අම්මලා තාත්තලා ලොකුම දායකත්වයක් තිබෙන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ළමයි 50 60ක් දින්නේ ඔක්කොටම තේ හදාගෙන දවස් බෙදාගෙන තිබ්බ අම්මලා නේ දෙන්න තුන් දෙනා බෙදාගෙන තේ හදාගෙන බිස්කට් පාන් සාමාන්‍යයෙන් ඉතින් කඩලට ආවම තිබ්බනේ මේ ඔක්කොම වැඩේ අම්මලාගේ දායකත්වයේ තිබ්බ අම්මලා ඇවිල්ලා මුන් කට්ට කෑවා. ඉතින් මේ හැමදේම ප්‍රතිඵලෙම ආවනේ. මේ වෙනකන් එතකොට මම O-level වලින් A-level වලට එනකොට මේ ක්ලාස් එකකට වැඩ ප්‍රයෝජනකුයි. O-level වලින් A-level වලට එනකොට A-level වලින් වැඩ කරනකොට සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් රැලි වෙනකන් වැඩ කරන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. එතකොට මේ ක්ලාස් එකේ කොමර්ස් ක්ලාස් එකේදී අපි එළි වෙනකන් වැඩ කරන්න අපි වෙනම දැනෙත් නැහැ ගෙදර එළි වෙනකන් පාන්දර 2 වගේ නම් ඉස්සරට පාන්දර 1 වගේ නිකන් මේව කරලා ඊට දෙකෙන් පස්සේ කොහොමද ළමයික්ද මෙන්ටලි වලට යන ප්‍රමාණයක් තියෙනවා. ඒ වෙනකන් අපි වැඩ කරලා ඊට පස්සේ අපිනේ සෙල්ලම් කරා ටිකක් ගිහුව මේගොල්ලෝ එහෙම තිබ්බා ඉතින් සුන්දර අතීතයක්. ඒ වලට ආවම එතකොට ඒක ලේසියක් වුණා ඒ ලෙවල් වලට වැටි කරගන්න. මොකද සාමාන්‍ය විදියට අමුතෙන්දි මරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අරකට පුරුන්න නිසා අර ලේසියෙන් ඉඳි කරගත්තා. ඒ දේවල් ඔක්කොම කරලා තුනා අන්තිමට ඒ ලෙවල් වලින් ඒ ලෙවල් දක්වා සාධාරණටත් ඒවා ප්‍රයෝජනවත් වෙනවා. දේශාන් මම නම් ඇත්තටම සතුටුයි.
ලකුණු 38 හිටියේ. 38 ඉන්න කෙනෙක් ඉතින් O level වලට ඒකක් ගත්තා කියන්නේ ඉතින් ලොකු වෙනසක්. මම ඔකටම කලින් විමුක්ති සයිඩ් ස්තුති කරන්න ඕන. මම අකමැත්තෙන්ම හිටපු සබ්ජෙක්ට් එකක් ගත්තා. ඒ පැත්තෙන් ඇවිත් දැන් ඒ කියන්නේ accounts කියන්නේ හැමදේම තිබ්බා. තියරියයි හැමදේම පාඩම් කරන එක කෙසේ වෙතත් අර ගණන් හදන ටික හරි කොහොම හරි කරේ විමුක්ති සයිඩ් එක. ඒකට ඔක්කොටම කලින් ස්තුති කරන්න ඕන. මම ඇත්තටම සතුටුයි 38 නම් ඒකක් ගත්තා කියන්නේ. ඒක නම් නිකන් හීනයක් වගේ. ඊට දැන් මල්ලිත් ආවා. මල්ලිලත් ඒකක් තියෙනවා. මල්ලිත් දාගෙන සුමුලි ධම්මාවා. මල්ලිලත් ඒකක් තියෙනවානේ. මංගේ පවුල් අරාවේ ක්‍රීඩකයන්ගේ පවුල් පිටින් ආගේ මේ පවුල වලින් මක්කාවා. මේ දෙවෙනි පුරුක තුන්වෙනි පුරුකත් ආවා. තුන්වෙනි පුරුක මේ ගිය අවුරුද්දේ ඕලෙවල් කරේ. ඒකක් තියෙනවා පුතාට කොල්ලට ඉඳුවරක් මතක් කරන්න ඕනේ. ඒකක් තියෙනවා යාටත්. ඊට පස්සේ දැන් ඉන්න තත්ත්වයට අපි කරපු දේවල් මේ ප්‍රයෝජනවත් වුණාද? ඔව් අනිවාර්යයෙන්ම මොකද අපි නයිට් ක්ලාස් එකකට තියෙනවා. ගොඩක් ඉදිරියට ගම වැඩ කරා. ඒතකොට ඒකෙදිත් ඇත්තටම දැන් මම ඊළඟට තෝරගත්තේ ඒක ඇත්තටම කිව්වොත් වෙන සබ්ජෙක්ට් එකක්. බර්ස්නස් තමයි මම තෝරගත්තේ. ඉතින් ඒකින්ද මේ ඒකෙදිත් ගොඩක් පාඩම් කරන්න තියෙනවා. ඉතින් අර අතන්දී මේ පාපට්ටත් එක්ක අර ඒක ගොඩක් මේ වැදගත් වුණා මේ අර පාඩම් කරන එකෙම ඉගෙනකම් වගේ වැඩ කරගන්න. මොකද අපි සාමාන්‍යයෙන් වෙනදට පොඩි කාලේ සාමාන්‍ය ඉගෙනකම් කවදාවත් පාඩම් කරන්නේ නැහැ. කෙලිම කෑල්ලක නිදාගත්තා. ඊට පස්සේ ආපහු උදේ තමයි හැරෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් අර ඒ වලට ආවට පස්සේ ගොඩක් පාන්දර වෙනකම් පාඩම් කරගන්න පුළුවන් වුණා අපිට ඒකින්ද සාමාන්‍ය. පසුබිම හැදලා තිබිච්චින්නේ නේ. ඒ වගේම කියන්නේ දැන් ඉන්න තාත්තේ ඔයගොල්ලෝ දැන් මොනවද කරන්නේ කියන දේ අපි මතක් කරමුනේ. අනේ මේක ප්‍රයෝජනවත් වීඩියෝ. ඔය වගේම මම දැන් ජාතික විශ්වවිද්‍යාලයේ මෙඩිසින් වලට දැන් මම දේරිපත් වෙලා ඉන්නවා. දැන් ඒක තමයි. හසිත අර කිව්වාගේ ඒ ලෙවල්ට කරේ මාත් මැත්ස් සබ්ජෙක්ට් එක. එතකොට වැඩ කරනකොට අරක ගොඩම පාසුවක් වුණා. මොකද ඒ ලෙවල් වලදී සාමාන්‍ය අර වැඩිපුර මහන්සියක් වාගෙන්නේ يعني තනියම මහන්සි වෙනවා. එතකොට ඒක ගොඩම පාසුවක් වුණා. ක්ලාස් එකකින් ලැබුණ ඒ අවශ්‍යතාව එක්ක මේ වෙනකොට මාත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියකට සිලෙක්ට් වෙලා ඉන්නවා. දේශානි ඒ ලෙවල් වලට මම කොමර්ස්ම තමයි කරේ. කොමර්ස්ම කරලා මට දැන් අර O level වලින් ගත්ත පන්නරේ මේකට ගොඩක් වැදගත් වුණා. මේකට ඇත්තටම ඒක ගොඩක් වැදගත්. මොකද පාඩම් කරන්න එහෙම ගොඩක් තියෙනවා. අර අපි හිතන තරම් සුන්දර නැහැ. පාඩම් කරද්දී ඔය දැන් නිදි මරන්න අර නයිට් ක්ලාස් වල ඉඳලා ඊට පස්සේ නිදිමත එන්නේ නැහැ කොහොමවත්. පාඩම් කරන්න ආසයි එහෙම. මම දැන් ඕපන් යුනිවර්සිටියේ මාකටිං ඩිග්‍රී එකක්. හා එන අවසාන ප්‍රශ්නේ තියෙන්නේ නංගිලා මාල්ලාට මොනවද කියන්න තියෙන්නේ? ඉස්සරහට O level කරන් ඉන්න දැන් O level කරන නංගිලා මාල්ලාට මොනවද කියන්නේ? කියන්නේ තියෙන ඇත්තටම ඔයාලට බයෙන් දෙයක් නැහැ. මොකද සර්ගේ වැඩ පිළිවෙල ගැන හදාගත්තොත් ඔයාලට ඇවිල්ලා හැබැයි ඔයාලගේ ෆුල් ඇටෙන්ෂන් එක දීලා ඔයාලට 100%ක් ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දේ කරනවා නම් කෙලින්ම සර්ගේ වැඩ පිළිවෙලත් එක්ක යනවා නම් ඉතින් ආය කතා කරන්න දෙයක් නැහැ ඉතින්. කෙලින්ම මේ ඔයාලට හොඳ රිසල්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඔයාලගේ කැපවීමක් තියෙන්න ඕන. මොකද සර්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි. ඔයාලගේ කැපවීමත් අනිවාර්යෙන් තියෙන්න ඕන. තියෙන දේවල් හරියටම කරන්න ඕනේ. නැතුව බෑ මේක කරන්න. සර්ගෙන් වෙන්න ඕන ටික සර් අඩුවක් නැතුව අනිවාර්යයෙන්ම කරනවා. කිසිදු ප්‍රශ්නයක් ඒ කියන්නේ සැක තියාගන්න ඕනේ නැහැ. පොදු සැකයක් තියාගන්න ඕන නම් මම මාස 3ෙම අපිට මේ ඊළඟ සැක ඉතලා ගොඩක් දේවල් අපිට වෙනස් කරගන්න වෙනස් කරගන්නේ නම් තිබ්බ හැබැයි සර් විශ්වාස කරා. ඉතින් සර් විශ්වාස කළා මාස ගණන් පන්ති කරන්නේ නැතුව හිටියේ. ඉතින් ඒ වෙලත් අර මාස 3ක් එකපාරට ගෙදරට වෙලා මේ කාලෙ පිළිනකොට එහෙම අර ඊට කලින් කරපුව බව ගොඩක් වෙලාවට අමතක වෙනවා අපිට. මේ ඔක්කොමත් එක තියාගෙන ඒවත් ආපහු මතක් කර ඉස්සරහ පාඩමුත් කවර කරලා මේ මාස 3 පන්ති කරන්න ඉස්සරහ අපි ඒ කරපු පාඩම්පත් එක්ක සහ ඒ වගේම සර් දුන්නේ අර පුදුම කැපකිරීමත් එක්ක ඇත්තටම ඒක මරු. ඒ ආයෙ කියන්න වචන නැහැ ඒක ඇත්තටම. නංගිලා මල්ලාට කියන්න තියෙන්නේ අපි වැඩ කරපු වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලන්ටත් ඒ විදිහටම වෙනවා. ඉතින් කියන්න තියෙන්නේ සීල වැඩි මිසක් අඩු නැහැ. මේ වෙද්දිත් මේ පාර O level බැච් එක මේ වෙද්දිත් ඒක 20කට ආසන්න ප්‍රමාණයක් දීලා තියෙනවා. මම හිතමු උඩට 20ක් වගේ කරේ O level එක. ඒකට තමයි මාස 3ක් තීදිත් ඒකට පේපර්ස් 20ක් මේ දිලි ඉවරයි සම්පූර්ණ පේපර්ස්. ඒකට සර්ගේ පැත්තෙන් වෙන්න ඕනේ 100% 200ක් දෙනවා. ඒක අත්දැකීමෙන් දන්නවා කොහොමද කරන්නේ කියලා. රැලි වෙනකන් සාමාන්‍ය මම දැකලා නැහැ O level වලට නම් එහෙම සමයි වෙනවද කියලා. එහෙම නැහැ. එළි වෙනකන් ඉඳලා එළි වෙනකන් ප්‍රශ්න කියන්නේ 12ට මැසේජ් එකක් දාලා ප්‍රශ්නයක් අහුවත් ඒ උත්තරය හම්බෙනවා. ඉතින් හරි ලේසි වැඩ කරන්න කියන්න තියෙන ඉතින් ඔයගොල්ලෝට ඇවිල්ලා බලන්න
එක දවසක් ඇවිල්ලා බලන්න අත්දැකීම් විතර බලන්න අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඔලෙවල් වල හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. දේශානි සර් ගැන කියන්න ඉතින් ආයෙ අලුතෙන් කියන්න දෙයක් නැහැ. අපි දැන් මෙච්චර වෙලා කිව්වා වගේ සර්ගේ කැපවීම උපරිමයටම තියෙනවා. ඒ නංගිට මල්ලලගේ කැපවීම තියෙන්න ඕනේ. සර් පුළුවන් උපරිමයෙන්. දැන් කිව්වා වගේ මහා රෑ වුණත් දැන් ප්‍රශ්නයක් ෆොටෝ ගහලා යවුවත් සර් අනිත් අතට උත්තර එවනවා. ඒක තියෙනවා. දැන් ළමයි කම්මැලි වුණොත් ඉතින් ඒ වැඩේ කරන්න බෑ. සර් උපරිමයෙන් දැන් පේපර්සුත් අපිට කරා ඒක හරිය මොකද අපිටත් අර තිබ්බ ප්‍රශ්නත් එක්ක ඒත් අර ඇදගෙන ගියා. දැන් එහෙමට කියලා දැන් ප්‍රශ්නත් නැහැ. ඒ කියන්නේ විමුක්ති සර් අනිවාර්යයෙන්ම ඊටත් වඩා දැන් අපිටත් වඩා ගොඩක් යනවානේ. ඒ නිසා කිසිම බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඇවිත් බලන්න තියෙන්නේ. ඔය ගුටි ගාපු එක ගැන කිව්වා නම් ඒකෙන් වෙන්නේ ඔයගොල්ලන්ට මතක හිටින එක වැඩි වෙනවා මිසක් ආයෙ යමතක වෙන්නේ නැහැ ජීවිතේට. ඇවිත් බලන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි. එතකොට මේ ඉන්නේ අර කිව්වා වගේ කොරෝනා කාලවකවානුවේ ඔලෙලු පළවෙනි බෙච් එක. කොරෝනා වලට මුහුණ දුන්න පළවෙනි බෙච් එක. විශේෂයෙන්ම ලොකුවට බලපාපු කොරෝනා වසංගතය ඍජුවම බලපාපු බෙච් එක තමයි මේ. මේගොල්ලන්ට අවුරුදු මාස ගණනාවක් ඉස්කෝලේ නැති වුණා. පන්ති කරගන්න දෙයක් නැති වුණා. ළමයින්ට ගොඩක් ඔන්ලයින් වැඩ හුරු වෙන්න වුණා අලුත් දේවල් වලට. එහෙම ආපු ගමන් මගේ ප්‍රතිඵල හදාගෙන තියෙනවා කට්ටිය. ඉතින් ආයෙ ගැන 아무තෙන් කතා කරන්න දෙයක් නැහැ. එතකොට මේ වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. අපි අනාගතේ තවත් එක වීඩියෝ එකකින් අපි ගිහපෙකින් හම්බ වෙමු. හැමෝටම පුස්සරණයි ජේසුස්.